සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම තරුවැස YouTube channel එකෙන් ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඕනාද කුම්භ ලග්නය තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු ලග්නයේ පොදු ලක්ෂණ මොනවද කියලා. ඔව් ලග්නාධිපති විදියට ක්‍රියාත්මක වෙන්නේ සෙනසුරු ග්‍රහයා. ඉතින් අපි දන්නවා මකර ලග්නයේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. ඉතින් මකර ලග්නයට සාපේක්ෂව ඊටමත් වෙනස් චරිත ලක්ෂණ තමයි කුම්භ ලග්න හිමියන් අනුගමනය කරන්නේ. විශේෂයෙන්ම ආත්මලාභය තමාට අයිති තමාගේ දේවල් අන් අයට පරිහරණය කිරීම හා අන් අයට නිතරම උදව් කිරීමට පෙළඹෙනවා මේ කුම්භ ලග්න හිමියන්. මකර ලග්න හිමියන් වගේ ආත්මලාභය තකාම ඒ දේවල් අරමුණු කරගෙනම වැඩ කරන්නේ නැහැ කුම්භ ලග්න හිමියන්. ඉතින් විශේෂයෙන්ම මෙයාලගේ චරිතවල විශේෂම ප්‍රවේශම ඉවසීම සහ මානසික ඒකාග්‍රතාවය විශේෂ ලක්ෂණ විදියට පෙන්වුම් කරන. ඒ වගේම තමයි මෙයාලා නිතරම හිතනවා යම් යම් දේවල්. ඒ කියන්නේ ලෝකයේ සාමාන්‍ය ජනතාවට මිස මුදල් නැති ධනය බලය ඇති අයට පමණක් නොව සාමාන්‍ය ජනතාවටත් මේ ලෝකයේ අයිතිය කියා ඔවුන් නිතරම සිතනවා. ඉතින් ඒ දේවල් දිනා ගැනීමට ඒ දේවල් හා සටන් කිරීමට නිතරම කුම්භ ලග්න හිමියන් පෙළවෙන ගතියක් පෙන්වුම් කරනවා. ඉතින් ඒක විශේෂ ගතියක්. ඔව් ඉතින් ඒ නිසාම ජාතික වැඩ කිරීමේදී පොදු මහජනතාවගේ පැත්තෙන් ඉඳලා ඔවුන් තීරණ ගැනීමට නිතරම උත්සාහ කරනවා. පීඩිත ජනතාව වෙනුවෙන්ම ඔවුන් නිතරම පෙනී සිටිනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් කාල් මාක්ස් රූසෝ වැනි ලේනින් වැනි දාර්ශනිකයන්ගේ චරිතවලට පවා මේ කුම්භ ලග්න හිමි ලග්නය බලපාලා තියෙනවා. ඉතින් ඒ ගති ලක්ෂණ හිමියන් ඒ දේවල් වලින් පෙන්වුම් කරනවා. ඉතින් ඔන්න යාළ රසායනාගාර යම් යම් රසායනාගාරවල වැඩ කටයුතු හා සාමාන්‍ය ජනතාවට ආදී රැකියාව වශයෙන් යොදාගන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ දේවල් කියන්නේ සාමාන්‍ය ජනතාවට වැඩ කිරීමට ඒ ඕන අතරට යාමට හැකි රැකියාවල් තමයි මොන විශේෂයෙන්ම තෝරගන්නේ. ඒ වගේම තමයි අලුත් දේවල් ඉගෙනීමට හා ඒ පිළිබඳ අධ්‍යයනයන් කිරීමට ඕන නිතාමත් කැමති. ඒ වගේම යම් යම් දේවල් නිගමනයන් හා නිරීක්ෂණයන් වල යම් යම් දේවල් පිළිගැනීමට ඔවුන් එක පාරටම මැලිකමක් දක්වන ඒ පිළිබඳ විමසා බලා තමයි මේ දේවල් වලට යොමු වෙන්නේ. ඒක විශේෂ ලක්ෂණයක්. ඔව් ඒ වගේම තමයි කුම්භ ලග්නය කියන්නේ සාමාන්‍ය ධනාත්මක රාශියක් වෙනවා. ඉතින් ධනාත්මක රාශිය වල තමයි ඉදිරියේ පවතින ඕනෑම දෙයක් වෙනස් වීමට හා ඒ දේවල් පිළිබඳ යම් යම් ක්‍රියාකාරකම් දැකීමට කැමති වෙන කුම්භ ලග්න හිමියන්. ඉතින් අවසානයේ දක්වා ඔවුන් සටන් කිරීමටත් යම් යම් දේවල් ජය ගැනීමට උත්සාහ කරනවා. ඊට අමතරව කරන වැඩේ උනන්දුවෙන් කරන්න නිතරම පෙළඹෙන යම් වැඩක් වරුවතේදී සාමාන්‍යයෙන් අන් ලග්නවල හිමියන්ට වඩා ඒ දේවල් අවසානයේ දක්වා කිරීමට ඔවුන් ඉතාමත් කැමැත්තක් දක්වනවා. ඉතින් ජීවිතයේ යම් යම් ආකාරයේ අන් අයට දැනුවතුකම් දීමටත් ඔවුන් යම් හැකියාවක් වෙන්නෝන් කරනවා. උපදේශනකාරක හැකියාවක්. ඉතින් ගැඹුරු දර්ශනය වැනි ශාස්ත්‍රය වැනි දේවල් ඉගෙනීමටත් ඇල්මක් දක්වනවා. ඔව් ඉතින් ඔවුන්ගේ සමාජවාදී අදහස් තමයි නිතර සිත් තුළ පවතින්නේ. ඉතින් ඒ නිසාම මහජනයා අතර ඉතා ප්‍රසිද්ධියකට ලක් වෙන ඔවුන් ඊට අමතරව අනාථ නිවාස ආරෝග්‍යශාලා සිරගෙවල් වැනි දේවල් වලට ඒ දේවල් වල වැඩ කිරීමට ඔවුන් ඉතාමත් ඇල්මක්කමක් දක්වනවා. රැකියාවක් වුණත් ඒ දේවල් තෝරා ගැනීමට ඔවුන් ඉතාමත් සිත් යොමු කරනවා. ඊට අමතරව ඔන්න ඉතින් විශේෂයෙන් අයහපත් විදියට අවාසිදායක තත්ත්වයක් විදිහට වෙන්නු කරන ලෞකික දේවල් වලට ඕන සිත යොමු කරනවා අඩුයි. ඔව් ඊට අමතරව හුදකලා ජීවිතයකට තමයි ඕන ඉතාමත් ඇලුම් කරන්නේ. ඉතින් මේ දේවල් නිසා ඕන් ඉදිරියට යාමට යම් යම් කාලවලදී අපොහසත් වෙනවා. ඉතින් මේ දේවල් තමයි අවාසිදායක තත්ත්වයන් විදිහට තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ ජය පාට විදිහට තියෙන නිල් පාට තමයි ඔවුන් තෝරා ගන්න ඕන විශේෂයෙන් කුම්භ ලග්න හිමියන්. ඔව් අපි විමසා බලමු. ඉතින් ලග්නාධිපති වන සෙනසුරුගේ ඉදිරි ගෝචරය සමග ධනය රැකියාව අධ්‍යාපනය ගෘහ ජීවිතය කෙසේ කුම්භ ලග්න හිමියන්ට බලපාවිද කියලා.
ඔව් නොයාගේ කුඹලග්නේ නිපදවන ආගේ ලග්නාධිපති වන සෙනසුරු ග්‍රහයා විශේෂයෙන්ම දෙවන භාවයේවත් ධනස්ථානයේ ගෝචර වෙනවා සෙනසුරුගේම නැකතක. ඉතින් යෝගකාරකයා විදිහට ක්‍රියා කරන සිකුරු ග්‍රහයා හෙවත් මනාලිය ග්‍රහලෝකයේ ස්ත්‍රීකාරක ග්‍රහයා වන සිකුරු ග්‍රහයා දෙවන භාවයේ තුන්වන භාවයට ගෝචර වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔන්න තාරුණ්‍යයේ යම් යම් හැඟීම්කාරක දේවල් උද්දීපනය වෙන සතියක් වෙනවා ඉදිරි සතිය. ඔව් ඔයාගේ ගේ දොර කටයුතු වලදී කලින් පැවතුණු යම් යම් අපහසුතාවයන් හා සිත්ඇවුල් ඉදිරි සතියේදී ඒවා පහව ගොස් යම් නිහඬතාවයකින් යම් සතුටක් ඇති කරන කාල සීමාවක් වෙන ඉදිරි සතිය. ඉතින් ධනය අතින් බැලුවොත් ඔව් විශේෂයෙන්ම මොන අයස්ථානාධිපති හා ධනස්ථානාධිපතියා බ්‍රහස්පතිම වන අතර පස්වන භාවයවත් විශේෂයෙන්ම යෝගකාරක බව පෙන්වන කරන විශේෂයෙන් පස්වන භාවයේ බුධගේ රාශියකම ගෝචර වෙනවා අඟහරුගේ නැකතක ඊට අමතරව රාහුගේ නවන දෘෂ්ටියත් එල්ලවීමත් ඊට අමතරව රාහු බ්‍රහස්පතිකම නැකතම ගෝචර වීමත් ඔන්නට විශේෂයෙන්ම මුදල් ගනුදෙනු වලදී ඊටමත් නිරවුල් භාවයක් පෙන්වන කරන සතියක් වෙනවා ඊට අමතරව පොදු කටයුතු වලට ඔයා සාමාන්‍යයෙන් යෙදෙනවා නම් යම් යම් ව්‍යාපාර කටයුතු වල ආදියට ඊටමත් හොඳ කාල සීමාවක් වෙනවා. ඉතින් රැකියාව පිළිබඳ බැලුවොත් ඔව් විශේෂයෙන්ම ධාවන්නාධිපති වන අඟහරු හයවන භාවයේවත් කාටක රාශිය තුල ගෝචර වෙනවා බුධගම නැකතක. ඉතින් අපි දන්නවා අඟහරුට කාටක රාශිය කියන්නේ නීච රාශියක් වෙනවා. ඒ නිසාම තුන්වන භාවයට තුන්වන භාවය සහ ධාවන භාවයේ අධිපතිත්වය දරන නිසා අඟහරු ඔයාට යම් යම් අපහසුතාවයන් දුෂ්කරතාවයන් වලට ඉදිරි සතියේ පත් වෙන්න පුළුවන් රැකියාව නිසා ඊට අමතරව සතිය අන්තයේදී ඒ දේවල් වල අඩුවීමක් වෙන්නුම් කරන්න පුළුවන්. ඉතින් ගමන් බිමන් කටයුතු වලදී ඔන්න වඩාත් සංවිධානාත්මක ලෙස ස්වයං විවේචනාත්මකව ඔයා යම් යම් දේවල් පාලනය කර ගැනීමට පෙළඹෙන සතියක් වෙනවා. ඉතින් අධ්‍යාපනය පිළිබඳ බැලුවොත් ඔව් තුන්වන භාවය සහ පස්වන භාවය නවන භාවයේ අධිපතියන් ගේ ගෝචරයන් සැලකිල්ලට ගත්තාම විශේෂයෙන්ම තුන්වන භාවයට ඔන්න කේතුගේ පස්වන දෘෂ්ටියත් එල්ලවෙනවා. ඊට අමතරව යෝගකාරකයා වන සිකුරු ග්‍රහයා ගෝචර වීමත් ඊට අමතරව ඔන්න පස්වෙනි භාවයේ විශේෂයෙන්ම බ්‍රහස්පති අඟහරුගම නැකත ගෝචර වෙන අතර ඊට අමතරව රාහුගේ නවන දෘෂ්ටියත් එල්ල වෙනවා. ඉතින් අපි දන්නවා කුම්භ ලග්නයට නවන භාවය කියන්නේ බාධක ස්ථානයක් වෙනවා. ඉතින් එහි අධිපති වන යෝගකාරකයා වන සිකුරු ග්‍රහයාගේ ගෝචර වීමත් සැලකිල්ලට ගත්තම ඔන්න ඔයාට මිනිස් ක්‍රියාකාරකම ආශ්‍රිත යම් අධ්‍යයනයන් තුළට ඔයාට පිවිසෙන්න පුළුවන්. ඒ කියන්නේ මහජන සම්බන්ධතා හා මනෝවිද්‍යාවාදී අංශයන්කින් ඔයා ඉදිරියට යන බලාපොරොත්තු වෙන ඔන්න ඒවා ආරම්භ කිරීමට ඉදිරි සතියේ ඉතාමත් යෝග්‍ය වෙනවා. ඉතින් සතුටුදායක කාලයක් උදා වෙන්න පුළුවන් ඒ දේවල් තුලින්. ඉතින් ගෘහ සැපත පිළිබඳ අධ්‍යයනය කරොත් ගෘහ සැපත හා විවාහය සම්බන්ධය ඔන්න බැලුවොත් විශේෂයෙන්ම හත්වන භාවයේ අධිපති වන රවි ග්‍රහයා අපි දන්නවා ඔන්න හතරවන භාවයේ ගෝචර වෙනවා සඳුගම නැකතක. ඊට අමතරව ඔන්න කේතු රවිගම නැකතම ගෝචර වෙනවා. ගෝචර වන සඳු හත්වන භාවය මතින් ගමන් කිරීමත් විශේෂයෙන්ම විවාහ යෝජනා සම්බන්ධව ඔයාට සමාජශීලී පිළිගැනීමකට ලක් වෙන ආදී ක්‍රියාවන්ට ඒ දේවල් පිළිබඳ සම්බන්ධව යෝජනා පැමිණෙන්න පුළුවන්. මේ තරමක නිහඬ ගුණයක් පෙන්වුම් කරන කාලයක් වෙනවා. ගේ දොර කටයුතුදී ඔන්නවට විඩාබර ගති දැනුණත් යම් යම් විනෝදකාමී අදහස් සහ අන් අයගේ පෙළවීම මත ඒ දේවල් වල අඩුවීමක් පෙන්වුම් කරන්න පුළුවන්. විඩාවේ යම් කිසි විනෝදකාමී විභාග ඊට අමතරව ඔන්න දරුවන් හා සම්බන්ධව යම් යම් දේවල් කලකිරීම සභාවක් තිබුණා ඉදිරි සතිය තුල ඒවා පහව යන කදියක් පෙන්වුම් කරනවා. ඉතින් සෞඛ්‍ය තත්ත්වයේදී බැලුවොත් ඉතින් හදිසි අනතුරු තුවාල වීම වෙන මුත්‍රා පද්ධතිය ආශ්‍රිත සුළු සුළු රෝගකාරකයන් ගේ හේතුවෙන් යම් යම් අවස්ථාවයන්ට පත් වෙන්න පුළුවන්. ඊට අමතරව ඊට අමතරව අටවන භාවයට සෙනසුරුගේ සප්තම දෘෂ්ටිය වැටීමත් අටවන භාවයේ අධිපති වෙන බුධ ග්‍රහයා රවිගම නැකතකම ගෝචර වීමත් යම් යම් අපහසුතාවයන් හා යම් කිසි
දේවල් වලට ඔයාගේ ශරීර සෞඛ්‍යයට යම් යම් දේවල් බලපාන්න පුළුවන්. ඉතින් අපි දන්නවා කොහොමද කුම්භ ලග්නය කියන්නේ ලග්න ඉරාෂ්ටකයේ අන්තිම කාලය ගත කරන කාල සීමාවක් වෙනවා. ඉතින් ඒ පිළිබඳව වඩා අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම ජය අංකයේ විදියට අංක 8ත් වර්ණයේ විදියට නිල්වන් පෑය තමයි යොදා ගන්න ඕන. සුබ දින විදියට සෙනසුරාදා යොදා ගන්න ඉතාමත් නෙවෙයි. ඉතින් සාරාංශයක් විදියට බැලුවොත් ඔන්න පවුලේ කටයුතු වලදී යම් නිහඬ සතුටක භුක්තියක් විඳීමට ඔයාට ඉදිරි සතියේ ඒ දේවල් පිළිබඳ හැඟීම සතුටක් ඇති වෙන කාලයක් වෙනවා. ඔව් ඉතින් මේ අනුව පලාපල කතනයකින් නැවතත් ඔයා හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්. දරුවන් සරණයි.